අයිබෝන් යන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SH Chatbox අපේ YouTube නාලිකාව සමග. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලන්ගේ WhatsApp එකේ තියෙන ප්‍රොෆයිල් පිච් එක වෙනුවට තව ඕගොල්ලන්ගේ avatar එකකුත් නැත්නම් ඕගොල්ලන්ගේ ෆොටෝ එකට හදපු avatar එකක් නැත්නම් AI වලින් හදපු ෆොටෝ එකක් කොහොමද DP එකට දාන්නේ කියන්නේ එකපාර DP එකේ ෆොටෝ දෙක ෂෙයා කරන්නේ කොහොමද කියන එක තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඒකද මුලින්ම ඕගොල්ලෝ WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. මේක අලුත් අප්ඩේට් එකේ ආපු ඔප්ෂන් එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ WhatsApp එක ඕපන් කරගන්න. WhatsApp එක ඕපන් කරගෙන මේකේ ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ තියෙන යන්න සෙටින් වලට තිත්තුන උඩ ක්ලික් කරලා එකපාරක් ඒක පහළම තියෙන සෙටින් කියන ඔප්ෂන් එක ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ උඩ නමත් එක්ක තියෙන account එකට යන්න. ඒකේ තියෙනවා මෙන්න මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක යටින් තියෙනවා edit කියලා ඔප්ෂන් එකක්. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට මේකේ තියෙනවා පහළ මෙන්න මේ තුන්වෙනියට තියෙනවා ඒ කියන avatar කියන ඔප්ෂන් එක. අපි avatar එකක් හදන්න යන්නේ. ඒ කියන්නේ අපේ ෆොටෝ එකට හරියන එකක්. ඒක Meta AI වලින් දීලා තියෙන ඔප්ෂන් එකක්. get started කියන එක දෙන්න මේකේ. හරි එහෙම ගියාට පස්සේ මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා create from selfie. දැන් ගහන selfie එකකින් පුළුවන් නැත්නම් manually එයාගේ තියෙන වෙන ෆොටෝ එකකට හදන්නත් පුළුවන්. මම manually ඔප්ෂන් එක දාන්නම්. ඊට selfie එකක් ගහලා ඒ වෙලාව හදන්නත් පුළුවන්. හරි මෙතන skin color එකක් tone එකක් දෙන්න කියනවා. මම සාමාන්‍යයෙන් තියෙන color එකක් දෙන්නම්. ඒක අනිවාර්ය නැහැ. හරියටම අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දාන්න එකක්. ඒක දාන්න ඊට පස්සේ next කරන්න. කොණ්ඩයක් දාන්න කැමති එකක් දාගන්න. පිරිමි කෙනෙක් හරි ගෑනු කෙනෙක් හරි දාගන්න. ඊට පස්සේ next කරන්න. face shape එක ඔයගොල්ලන්ගේ මූණේ හැඩය දාන්න පුළුවන්. ඊට පස්සේ next කරන්න. ඒක select කරලා body type එක සාමාන්‍යයෙන් තියෙන ඔයගොල්ලන්ම මට්ටමේ දාන්න. කැමති එකක් දාගන්න. හරි ඊට පස්සේ කරලා මේ ඔක්කොම select කරලා continue දෙන්න. මේ shoulders මේ ඔක්කොම ටික අඩු වැඩි කරන්න පුළුවන්. කැමති විදිහකට තියලා continue දෙන්න. ඊට පස්සේ style එකක් ඕගලන්ට කැමති එකක් දාන්න පුළුවන්. අඳුමක් කැමති අඳුමක් free ඒවා තියෙනවා මෙතන. හරි ඔය විස්තර ටික දාන්න. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. bottom එක shoes එක හැම එකම නිකන් ෆොටෝ එකක් edit කරනවා වගේ ඔයගොල්ලන්ට කැමති විදිහට edit කරගන්න පුළුවන්. මේ විස්තර තියෙන පොඩ්ඩක් ඔයගොල්ලොත් බලන්න. ඒක කැමති විදිහකට ඔයගොල්ලෝ වෙනස් කරගන්න පුළුවන්. එහෙම කළා ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ හදාගත්තට පස්සේ done කියන එක දෙන්න. හරි ඊට පස්සේ එහෙම තියෙනවා. එහෙම තිබ්බට පස්සේ publish avatar කියලා තියෙනවා මෙතන ඔප්ෂන් එකක්. ඒක දෙන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා හදපු avatar එක save වෙනවා. ඒක එතකොට ඔයාගේ stickers වලට සහ හරි ඒක ඇක්ෂන් එකත් ඔයගොල්ලෝ මෙතන තියෙනවා. කැමති ඇක්ෂන් එකක් දාගන්න පුළුවන්. මේ ඒවා එකක් තියෙනවා. එතකොට DP එක උඩ ක්ලික් කරන කෙනාට පෙන්වන්නේ මේ ඇක්ෂන් එකයි. ඔයා හදපු avatar එක දීලා save කරන්න. හරි අන්න වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ කැමතිම විදිහට මොන විදිහකට හදාගන්න. ඉතින් ওই විදිහට තමයි එන්නේ. ඒක තියලා අපි ප්‍රොෆයිල් එකටම දාගමුකෝ. හරි ඔන්න හදලා තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එකේ අනිත් පැත්තට. ඒක ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඔන්න ඔය විදිහට දාලා save දෙන්න. හරි ප්‍රොෆයිල් ෆොටෝ එක අප්ඩේට් වෙනවා. ඔයා හදපු විදිහටම ඒක තියෙනවා. හරි මම බෑක් යන්න ගිහින් බලමු. හරි ඔය කලින් තිබ්බ ප්‍රොෆයිල් ෆොටෝ එකයි ඔන්න දැන් ප්‍රොෆයිල් ෆොටෝ දෙකම අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට කැමති විදිහකට ඔයාලට කවුරු හරි ආවොත් ඊට පස්සේ එයාට මේ දෙකම ප්‍රොෆයිල් ෆොටෝ දෙකම පෙන්නනවා. ඉතින් වැඩේ කරගන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඔයගොල්ලන්ගෙත් වීඩියෝ එක ගැන අයිඩියාස් පහලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ අපේ YouTube නාලිකාවට අලුත් නම් SH Chatbox අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඒ වගේම යාළුවොත් දැනගන්න share කරන්න කියලාත් මතක් කරන ගමන් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.